මනුස්සෙක් තවත් මනුස්සෙක්ට කරන්න පුළුවන් උපරිම ම්ලේච්ඡත්වය මොකද්ද? අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා ලෝකේ ප්‍රධාන පෙළේ රටවල් විද්‍යාවේ නාමයෙන් මිනිස්සුන්ව පරීක්ෂණාගාර මීයෝ කරපු ම්ලේච්ඡ මිනිස් පරීක්ෂණ 10ක් ගැන. ගොඩක් සංවේදී අය මේ වීඩියෝ එක මෙතනින් ඉස්සරහට යන්න එපා කියන ඉල්ලීමක් කරන ගමන් අපි යන් වීඩියෝ එකට. ඔයා හිතන්නේ ඔයාලට කවුරු හරි බොන්න දෙන සුප් එකකට හරි වතුර වීදුවකට හරි වස දාලා තියනවා කියලා? හැබැයි වස වලට රසක් සුවඳක් නෑ වගේම ඔයා මැරුණාට පස්සේ කරන පරීක්ෂණයකින්වත් ඔයා වස කාලා මැරුණා කියලා හොයා ගන්න බෑ. සෝවියට් රුසියාවේ ද චේම්බර් කියන රහසිගත පරීක්ෂණාගාරයේ ඇතුලේ දශක ගාණක් තිස්සේ කළේ අන්න ඒ වගේ මාරාන්තික වස වර්ග මිනිස්සුන්ව පාවිච්චි කරලා අත්හදා බලපු එක. මේකේ නිල නම ලැබ් 12. එතකොට පාලනය කරන්නේ සෝවියට් රහස් පොලිසිය. මෙයාලට ඕනුනේ හතුරෙක්ව මරලා දැම්මට පස්සේ ඒක ස්වභාවික මරණයක්. හරියට හෘදයාබාධයක් වගේ පේන විදිහේ වස වර්ග හදන්න. මේකට මෙයාලා පාවිච්චි කරන්නේ දේශපාලන හිරකරුවන්. විද්‍යාඥයෙක් ග්‍රිගරි මයිරොනොස්කි යටතේ මේ හිරකාරයන්ට රහසෙන් එක එක වස වර්ග දීලා තියෙනවා. C2 කියලා හඳුන්වන විශේෂ වස වර්ගයේ ශරීරගත වුණාම මිනිස්සෙක් ඉක්මනට දුර්වල වෙලා විනාඩි 15ක් ඇතුළත මිය යනවා. හැබැයි මරණ පරීක්ෂණයකදී මේක කිසිම විදියකින් අහු වෙන්නේ නැහැ. හිරකරුවන්ගේ කෑම බීම වලට මේවා දාලා හිරකාරයෝ ටික බිඳවලා මැරෙන විදිය විද්‍යාඥයෝ ටික වීදුරු වලින් බලාගෙන ඉන්නවා. මේ පරීක්ෂණාගාරයේ ඇතුලේ මිනිස්සු කී දෙනෙක් මැරුණාද කියලා අදටත් කවුරුත් දන්නේ නැහැ. 1953 දී මයිරොනොස්කිව අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි මේ රහස් තොරතුරු ලෝකයට ටිකක් හරි එළි වෙන්නේ. අදටත් රුසියාවේ සමහර අద్భుත මරණ පිටිපස්සේ මේ රහසිගත පරීක්ෂණාගාරයේ තාක්ෂණය තියෙනවා කියලා ගොඩක් අය විශ්වාස කරනවා. ඔයා හිතන්නේ ඔයා සාමාන්‍ය විදිහට පාරේ විදගෙන යනවා. හැබැයි ඔයා දන්නේ නැහැ ඒ විදිහට අහසේ ඉඳන් ඔයාගේ ඇඟට බැක්ටීරියා ලක්ෂ ගාණක් වැටෙනවා කියලා. 1950 සැප්තැම්බර් මාසයේදී ඇමරිකානු නාවික හමුදාව සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට කළේ අන්න ඒ වගේ අතිශය රහසිගත වගේම භයානක වැඩක්. මේක තමයි ලෝකේ ප්‍රධාන නගරයකට කරපු පළවෙනි ජෛව විද්‍යාත්මක යුද පෙරහුරුව. 1950 සැප්තැම්බර් 20 වෙනිදා සැන් ෆ්‍රැන්සිස්කෝ වෙරළට කිට්ටුවෙන් නාවික හමුදා නැවක් දැන් උරම් දානවා. දවස් 7ක් තිස්සේ මෙයාලා අහසට විශේෂ බැක්ටීරියා වර්ග දෙකක් මුදා හරිනවා. මෙයාලට ඕනුනේ සතුරෙක්ට ජෛව විද්‍යාත්මක අවියකින් ප්‍රහාරයක් එල්ල කරොත් ඒ බැක්ටීරියා නගරේ පුරා පැතිරෙන්නේ කොහොමද කියලා බලන්න. ඔයා දන්නවද නගරේ හිටපු ලක්ෂ 8කට වන ජනතාවට එයාලා දන්නේවත් නැතුව මේ බැක්ටීරියා අංශු සෑහෙන ප්‍රමාණයක් ආශ්වාස කරන්න සිද්ධ වුණා. පරීක්ෂණේ පටන් අරන් සති කිහිපයක් යද්දී සැන් ෆ්‍රැන්සිස්කෝ වල ස්ටැන්ෆර්ඩ් රෝහලට අතිශය දුර්ලභ මූත්‍රා මාර්ගයේ ආසාදන තියෙන රෝගීන් 11 දෙනෙක් ඇතුල් වෙනවා. මේ වෙලාවේ ડોක්ටර්ස්ලා පුදුමුනේ මේ හැමෝගෙම ඇඟ ඇතුලේ අර නාවික හමුදාව ඉහපු බැක්ටීරියා තිබුණ හින්දා. මේ රෝගීන්ගෙන් එඩ්වර්ඩ් නෙවින් කියන පුද්ගලයා හදවතේ ඇතිවෙච්ච ආසාදනයක් හින්දා මිය යනවා. මේ මරණයට රජයේ පරීක්ෂණයේ ඍජුවම වග කියන්න ඕන කියලා පස්සේ කාලේ යාළගේ පවුලේ අය නඩු පවරන්න කටයුතු කරනවා. මේ භයානක රහස ලෝකේ දැනගන්නේ අවුරුදු 27කට පස්සේ. ඒ කියන්නේ 1977 දී පවත්වපු සෙනෙට් මණ්ඩල විභාගයකදී. මෙතනදී හමුදාව පිළිගන්නවා එයාලා සන් ෆ්‍රැන්සිස්කෝ වලට විතරක් නෙමෙයි පැනමා සිටි කී වෙස්ට් වගේ තැන් වලටත් මේ වගේ බැක්ටීරියා ඉස්සා කියලා. හමුදාවේ නිරීක්ෂණය වුණේ මේ පරීක්ෂණය සාර්ථකයි කියලා. මොකද හතුරෙක් ප්‍රහාරයක් එල්ල කළොත් මිලියන ගණන් මිනිස්සු එකපාරටම ලෙඩ වෙන්න පුළුවන් කියලා එයාලා මේකින් තහවුරු කරගන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ රටේ ජනතාව කිසිම දෙයක් දන්නේ නැති පරීක්ෂණ මීයෝ විදියට පත් කරලා එයාලගේ ජීවිත අවදානමේ දාන්න රජයකට තියෙන අයිතිය මොකද්ද කියන එක. මේ ඔපරේෂන් සී ස්ප්‍රේ කියන එක අදට සැලකෙන්නේ විද්‍යාව වගේම ආරක්ෂාව නාමයෙන් මිනිස් අයිතිවාසිකම් කුඩු පට්ටම් කරලා දාපු කොළු පැල්ලමක් විදියට. ඔයා හිතන්නේ ඔයා හරිම කරුණාවන්ත සාමකාමී කෙනෙක් කියලාද? හැබැයි ඔයාට පොඩි බලයක් හම්බුනොත් ඔයා කොයි වගේ කෙනෙක් වෙයිද? 1971 දී ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකේ කරපු මේ පරීක්ෂණයෙන් ඔප්පු කරනවා ඕනම සාමාන්‍ය මිනිසෙක් වුණත් අවස්ථාවක් ලැබුණොත් දරුණු අපරාධකාරයක් කරන්න පුළුවන් කියලා. මේක මනෝවිද්‍යා ඉතිහාසයේ ලියුණ භයානකම පිටුවක්. මේ පරීක්ෂණය පටන් ගන්නේ හරි අමුතුම විදියකට. මෙයාලා තරුණයින් පිරිසක්ව තෝරගෙන ඒ අයගේ ගෙවල් වලදීම ඇත්ත පොලිසියෙන් ලවා මෙයාලව අත්අඩංගුවට ගන්නවා. මෙයාලගේ අත්වලට මාංචු දාලා ඇස් වහලා ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකේ බිම්ම හලේ හදපු ව්‍යාජ හිර ගෙදරකට අරන් එනවා. ඊට පස්සේ මේ අයව හිරකරුවෝයි මුරකරුවෝයි විදියට අහඹු ලෙස බෙදනවා. මේ පරීක්ෂණය ආරම්භ පැය කීපයක් යද්දී මුරකරුවන් ටික තමන් කර භූමිකාවට කොච්චර ඇබ්බැහි වුණාද කියනවා නම් මෙයාලා හිරකරුවන්ට අතිශය අමානුෂික විදියට වද දෙන්න පටන් අරන් තියෙනවා. හිරකරුවන්ගේ නම් වෙනුවට අංක වලින් කතා කරන එක නිදා ගන්න දෙන්නේ නැති එක වගේම හිරකරුවන් ලව ලැජ්ජසහගත දේවල් කරන එක වගේ දරුණු මානසික වද හිංසා මෙතනදී සිද්ධ වෙනවා. දවස් දෙකක් යද්දී මේ හිරකරුවෝ කැරලි ගහන්න පටන් ගත්ත වෙලාවේ මුරකරුවන් ගිනි නිවන උපකරණ පාවිච්චි කරලා මෙයාව මර්ධනය කරනවා. සති දෙකකට සැලසුම් කරපු මේ පරීක්ෂණය දවස් 6කින් අතර කරන්න මනෝවිද්‍යාඥයෙක් ෆිලිප් සිම්බාඩෝට සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි සමහර හිරකරුවෝ පිස්සුවෙන් වගේ කෑ ගහන්නත් අඬන්නත් පටන් අරන් තියෙනවා. විශේෂයෙන්ම ක්‍රිස්ටිනා මාස්ලෝ කියන පර්යේෂකවරිය මේක දැකලා කම්පණයටපත් වෙලා
සිම්බාඩුවට මේක කරන්න එපා කියලා බල කරේ නැත්නම් මීට වඩා ලොකු විපතක් වෙන්න තිබ්බා. මෑතකදී කරපු ගවේෂණයකින් හෙළි වෙනවා මේ පරීක්ෂණය 100%ක් නිවැරදි නෑ කියලා. සමහර මුරකරුවෝ කියලා දිනවා මේ පරීක්ෂකයෝ ටික එයාලට දරුණු විදියට හැසිරෙන්න කියලා බල කළා කියලා. මේ පරීක්ෂණයේ විද්‍යාත්මක දෝෂ තිබ්බත් මේකෙන් ලෝකෙට පෙන්නුවේ තනතුරක් වගේම බලයක් ලැබුණම මිනිස්සු කොයිතරම් දුරට තිරිසන් වෙනවද කියන එක. ඔයා හිතන්න ඔයා කිසිම හවුහරණක් නැති අනාථ දරුවෙක් කියලා. ඔයාට උදව් කරන්න එනවා කියලා කියන විද්‍යාඥයෝ ඇත්තටම ඔයාව මානසික ලෙඩෙක් කරන්න සැලසුම් කරනවා කියලා දැනගත්තොත් ඔයාට මොනවා හිතෙයිද? 1933 දී අයෝවා විශ්වවිද්‍යාලයේදී කරපු මේ පරීක්ෂණය කොච්චර අමානුෂිකද කියනවා නම් විද්‍යාඥයෝ පවා මේක හැඳින්වුවේ The Monster Study. එහෙම නැත්නම් රාක්ෂ පරීක්ෂණය කියලා. මේ පරීක්ෂණයට මනෝවිද්‍යාඥ වෙන්ඩල් ජොන්සන් තෝරගන්නේ අයෝවා වල අනාථ නිවාසයක හිටපු දරුවන් 22 දෙනෙක්ව. විද්‍යාඥයන්ට ඕන උනේ කතා කරද්දි ගොත ගහන එක ඇති වෙන්නේ උපතින්මද එහෙම නැත්නම් බාහිර බලපෑමකින්ද කියලා බලා ගන්න එක. මෙයාලා මේ දරුවන්ව කණ්ඩායම් දෙකකට බෙදෙනවා. එක කණ්ඩායමකට හැම වෙලෙම ප්‍රශංසා කරනවා ඔයාලා හරිම ලස්සනට කතා කරනවා කියලා. හැබැයි අනිත් කණ්ඩායමට කරන්නේ දරුණු අපරාධයක්. මෙයා කොච්චර හොඳට කතා කරත් උඹ ගොත ගහනවා. උඹේ කතාව හරි කැතයි. හරියට කතා කරන්න බැයි නම් කට වියාන හිටපන්. මෙන්න මේ වගේ දේවල් කියලා නිතරම බැරමැදිලා තියෙනවා. ඔයාලා නෝද මේක කරන්නේ කිසිම කතනාවාදයක් තිබෙන්නේ නැති හරිම සාමාන්‍ය විදිහට කතා කරපු පොඩි ළමයින්ට එකට. මේ පරීක්ෂණයේ ප්‍රතිඵලය අතිශය භයානක වෙනවා. මාස 6ක් යද්දී අර බැනුම් ආපු අහිංසක දරුවෝ ටික ඇත්තටම කතා කරන්න බයයි ගොත ගහන්න පටන් ගන්නවා. මේ දරුවන්ගෙන් වැඩි දිනෙක මැරෙනකම්ම සමාජයට බයයි කතා කරන්න අපහසුයෙන් ජීවත් වුණා. විශ්වවිද්‍යාලයේ මේ පරීක්ෂණයේ ප්‍රතිඵල ලෝකෙට එලි කරන්නේ නැතුව දශක 6ක් හංග වෙමින් ඉන්නවා. මේක එළියට ආවේ 2001 දී ජිම් ඩයර් කියන ගවේෂණාත්මක මාධ්‍යවේදියා මේ ගැන වාර්තා කළාට පස්සේ. මේක හින්දා ඇතිවෙච්ච දැඩි විවේචනයේ හින්දා විශ්වවිද්‍යාලයට නිජ වශයෙන්ම සමාව ගන්න සිද්ධ වුණා. අවසානයේ ජීවතුන් අතර හිටපු වින්දිතියන් 7 දෙනෙකුට ඇමරිකානු ඩොලර් මිලියනයකට ආසන්න වන්දියක් ගෙවන්න අයෝවා ප්‍රාන්තයට සිද්ධ වෙනවා. ඔයා හිතන්නේ රජයක් තමන්ගේ ජනතාව ආරක්ෂා කරයි කියලා විතරද? එහෙනම් මේක පොඩ්ඩක් අහන්න. 1946 දී ඇමරිකානු රජයේ අනුදැනුමත් එක්ක කිසිම වරදක් කරපු නැති අහිංසක මිනිස්සු 1300කට වැඩි පිරිසකට හිතාමතාම මාරාන්තික සමාජ රෝග ඇතුළු කළා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මේක හඳුන්වන්නේ වෛද්‍ය ඉතිහාසයේ ලියවුන අතිශය නින්දිත වගේම ම්ලේච්ඡ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් විදිහට. මේ පරීක්ෂණය මෙහෙවන්නේ ඩොක්ටර් ජෝන් චාල්ස් කට්ලර්. ඇමරිකානු පර්යේෂකයන්ට ඕන වෙනවා ඒ විද්‍ය හොයාගෙන තිබ්බ පෙනිසිලින් බෙහෙත මේ රෝග මර්ධනයට කොයිතරම් දුරට සාර්ථකද කියලා බලන්න. මේ වෙලින් මෙයාලා තෝරගන්නේ ගෝතමාලාවේ හිටපු හිරකරුවන්, සොල්දාදුවන් වගේම අසරණ මානසික රෝගීන්ව. ඒ කාටවත්ම කියන්නේ නැතුව එයාලගේ සිරුරු වලට සිරින්ජර් වලින් වගේම එක එක ක්‍රම වලින් මේ බැක්ටීරියා ඇතුළු කරනවා. ඔයා දන්නවද මේ පරීක්ෂණය කරන්න අවුරුදු 10ක වගේ පොඩි ළමයින්ව පවා පාවිච්චි කරලා තියෙනවා. මේ පරීක්ෂණයේ අමානුෂික බව පෙන්වන හොඳම උදාහරණය තමයි බර්ටා කියන රෝගී කාන්තාව. වෛද්‍ය කට්ලර් ඇයට මුලින්ම සිෆිලිස් කියන භයානක රෝගය ඇතුළු කරනවා. මෙයා මැරෙන දවස් කීපයකට කලින් S2කට වගේම ශරීරයේ සංවේදී කොටස් වලට තවත් භයානක බැක්ටීරියා ඇතුළු කරලා මෙයා විඳවන හැටි චාල්ස් නිරීක්ෂණය කරනවා. මේ අපරාධය ලෝකෙට හෙළි වෙන්නේ 2010 අවුරුද්දේ. සුසෑන් රෙවර්බි කියන ඉතිහාසඥවරිය පරණ ලිපිගණු පරීක්ෂා කරද්දී මේ රහස එළියට එනවා. මේක කොච්චර බරපතල වුණාද කියනවා නම් ඒ වෙද්දී ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ගෝතමාලා ජනාධිපතිවරයාට කතා කරලා මේ ගැන නිල වශයෙන් සමාවිල්ලා තියෙනවා. මෙයාලා පිළිගන්නවා මේක මානසික වටිනාකම් සම්පූර්ණයෙන්ම පාගලා දාපු අපරාධයක් කියලා. බලය වගේම විද්‍යාව නාමයෙන් දුප්පත් රටක මිනිස්සුන්ව පරීක්ෂණාගාර මීයන් කරපු මේ කළු පැල්ලම ඉතිහාසයෙන් නම් කවදාවත් මැකෙන්නේ නැහැ. අපි දන්නවා වෛද්‍යවරයෙක් කියන්නේ ජීවිත බේර ගන්න කෙනෙක්ට. හැබැයි රජයේ කණුදැනුමත් එක්ක බෙහෙත් තියෙද්දිත් ඒ බෙහෙත් දෙන්නේ නැතුව මිනිස්සු 100 ගණක් මැරෙනකම් බලන් හිටපු දරුණු වෛද්‍යවරු පිරිසක් ගැන ඔයා අහලා තියෙනවද? 1931 දී ඇමරිකානු මහජන සෞඛ්‍ය සේවක කණ්ඩායම ඇලබාමා ප්‍රාන්තයේ දුප්පත් ගොවියන් 600 දෙනෙක්ව මේ පරීක්ෂණයට තෝරගන්නවා. මෙතනින් 399 දෙනෙක්ටම ඒ වෙද්දිත් සිෆිලිස් කියන හරිම භයානක රෝගය ඇලෙමිලා තිබ්බා. වෛද්‍යවරු මෙයාලට මේ වෙලාවේ කියන්නේ මෙයාලට තියෙන්නේ නරක ලේ ඇතිවීමේ රෝගයක් කියලා. හැබැයි මේලගේ ඇත්තම අරමුණ උනේ මේ ලෙඩේ හින්දා මිනිසෙක් මැරෙනකම්ම ඇඟට වෙන දේ නිරීක්ෂණය කරන එක. මේ පරීක්ෂණයේ තිබ්බ දරුණුම අපරාධය සිද්ධ වෙන්නේ 1940 ගණන්වල. ඒ වෙද්දි සිෆිලිස් රෝගේ සුව කරන්න පෙනිසිලින් ඖෂධය ලෝකේ පුරා සාර්ථකව පාවිච්චි වුණත් මේ පරීක්ෂකයෝ තීරණය කරනවා මේ බෙහෙත ගැන තොරතුරු මේ අහිංසක මිනිස්සුන්ගෙන් හංගලා තියාගන්න. මාස 6කට සැලසුම් කරපු මේ පරීක්ෂණය අවුරුදු 40ක් තිස්සේ රහසෙන් කරගෙන ගිහින් තියෙනවා. 1972 අවුරුද්දේ පීටර් බක්ස්ටන් කියන නිලධාරියා මේ රහස මාධ්‍යයට හෙළි කරනකම්ම මේක නතර වෙලා නැහැ. මේ භයානක රහස එළි වුණාට පස්සේ ඇමරිකාව පුරා ලොකු ආందోලනයක් ඇති වෙනවා. අන්තිමේදී කොහමද 1997 ජනාධිපති බිල් ක්ලින්ටන් මේ වින්දිතියන් වගේම එයාලගේ පවුල් වලින් ප්‍රසිද්ධිය සමාව ගත්තත් අදටත් ඇමරිකාවේ කළු ජාතිකයන් රජයේ සෞඛ්‍ය වැඩසටහන් වලට දක්වන බයට ප්‍රධානම හේතුව මේ ටස්කගී එක්ස්පෙරිමන්ට් එක.
සෙබලෙක් කියන්නේ රටක් ආරක්ෂා කරන වීරයෙක්. හැබැයි තමන්ගේම රටේ හමුදා සෙබළුන්ව අල්ලගෙන එයාලගේ කැමැත්තට පටහැනිව එයාලගේ ලිංගිකත්වයක් වෙනස් කරන්න සැත්කම් කළා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? 1970 80 දශකවල දකුණු අප්‍රිකාව හමුදාව කරපු දී ඇවියේෂන් ප්‍රොජෙක්ට් කියන්නේ වෛද්‍ය විද්‍යාව නාමයෙන් කරපු අතිශය ම්ලේච්ඡ මානව හිමිකම් උල්ලංඝනය කිරීම. ඒ කාලේ දකුණු අප්‍රිකානු වර්ණ භේදවාදී පාලනය මේ සමලිංගිකත්වයේ දැක්වුවේ දරුණු මානසික ලෙඩක් වගේම දේශපාලන කුමන්ත්‍රණයක් විදිහට. මේ හින්දා හමුදාව ඇතුළේ ඉන්න සමලිංගික සෙබළුන් වගේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණ අයව හොයාගෙන මෙයාලව සුව කරන්න කියලා වෛද්‍ය ඔබ්‍රි ලෙවින් යටතේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. මේ සෙබළුන්ව පෙට්‍රෝලියා වල තියෙන බෝට් 22 කියන රහසිගත වාට්ටුවට එක්කගෙන යනවා. මේ මිනිස්සුන්ගේ අත්වලට විදුලි උපකරණ සවි කරලා මෙයාලට නිරුවත් පිරිමි රූප පෙන්වනවා. ඒ රූප වලට මෙයාලා මොන විදිහකාරී ප්‍රතිචාරයක් දැක්වුවොත් දරා ගන්න අමාරු ඉලෙක්ට්‍රික් ෂොක් එකක් මෙයාලට දෙනවා. මේ ඉලෙක්ට්‍රික් ෂොක් වලින් සුව කරන්න බැරි වුණ සෙබළුන්ට මෙයාලා කරන්නේ හිතා ගන්නවත් බැරි අපරාධයක්. මේ සෙබළුන්ගේ බලහත්කාරයෙන් ලිංගික සැත්කම් වලට භාජනය කරලා එයාලගේ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කරනවා. වාර්තාවට අනුව වයස අවුරුදු 16ත් 24ත් අතර සෙබළුන් 900ක් විතර මේ සැත්කම් වලට ගොදුරු වෙලා තියෙනවා. සැත්කමින් පස්සේ මේ සෙබළුන්ව හමුදාවෙන් පන්නලා දානවා. එයාලට තමන්ගේ පවුලේ අය හරි යාළුවන් හරි හම්බෙන එක තහනම් කරලා දානවා. අවුරුදු ගානකට පස්සේ 1995 දී දකුණු අප්‍රිකානු වෛද්‍ය සංගමය මේ ගැන ප්‍රසිද්ධිය සමාව ගත්තත් ඒ විනාශ වුණු ජීවිතවලට යුක්තිය නම් ඉතුරුනේ නෑ. ඔයා හිතන්න ඔයාලට පුළුවන් කියලා ඔයාගේ දරුවා ඉපදෙන්න කලින්ම එයාගේ ඇස්වල පාට, බුද්ධිය, ලෙඩ රෝග වලට ඔරොත්තු දෙන හැකියාව තීරණය කරන්න. මේක හරියට සයන්ස් ෆික්ෂන් ෆිල්ම් එකක් වගේ වුණත් 2018 දී චීන විද්‍යාඥයන් මේක ඇත්තටම කරා කියලා ලෝකෙටම කියලා මුළු විද්‍යා ලෝකෙම කම්පණයට පත් කරනවා. ඩොක්ටර් හී ජියන්කුයි පාවිච්චි කරන්නේ CRISPR-Cas9 කියන ජාන සංස්කරණ තාක්ෂණය. මේක හරියට DNA වල තියෙන වැරදි අකුරු කපලා අයින් කරන කතුරක් වගේ දෙයක්. සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරන්නේ සත්තුන්ගේ පරීක්ෂණාගාර මට්ටමින් උනත් හී ජියන්කුයි මේක හොරෙන්න මිනිස් කලලවලට අත්හදා බලනවා. මේකේ අරමුණ උනේ HIV හැදෙන්නේ නැති විදිහට දරුවන්ගේ DNA වෙනස් කරන්න. මේ පරීක්ෂණේ හින්දා ලුලු සහ නානා කියන නිවුන් දරුවන් මේ ලෝකෙට බිහි වෙනවා. මෙයාලා තමයි ලෝකේ පළවෙනි ජෙනටිකලි එඩිටඩ් දරුවන්. හැබැයි මේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය අනාගතයේදී කොහොම වෙයිද? මෙයාලගේ දරුවන්ට මේ වෙනස්කම් බලපාන්නේ කොහොමද කියන එක ගැන කිසිම සහතිකයක් මේ ડોක්ටර් සතෝ තිබ්බේ නැහැ. මේ ප්‍රකාශයත් එක්කම ලෝකේ පුරා විද්‍යාඥයෝ මෙයාට විරුද්ධ වෙනවා. මේ අනිත් විද්‍යාඥයෝ කිව්වේ මේ ડોක්ටර් සබාදා මේ රතු ඉර උල්ලංඝනය කරා කියලා. මේ පරීක්ෂණ අතිශය අනාරක්ෂිත වගේම සදාචාර විරෝධී එකක් විදිහට සැලකුණා. අන්තිමේදී චීන රජය මෙයාට අවුරුදු 3ක සිරදඬුවමක් වගේම විශාල දඩයක් නියම කරනවා. 2022 දී මෙයා හිරෙන් නිදහස් වුණත් මේ පරීක්ෂණයේ හින්දා ඇති වුණ ප්‍රශ්න තාමත් විසඳිලා නැහැ. විශේෂම දේ තමයි මේ ලුලු වගේම නානා අදටත් චීනයේ දැඩි රහස් විදිහට ජීවත් වෙනවා. ඔයා හිතන්නේ වෛද්‍යවරයෙක් ඔයාගේ ශරීරයේ පණ පිටින් කපලා ඇතුලේ තියෙන අවයව පරීක්ෂා කරනවා කියලා. ඒකත් කිසිම නිර්වින්දන බෙහෙතක් දෙන්නේ නැතුව. මේක තමයි දෙවන ලෝක යුද්ධ කාලේ ජපානයේ යුනිට් 731 කියන රහසිගත බදකාකාරය ඇතුලේ දහස් ගණනක් මිනිස්සුන්ට ඇත්තටම සිද්ධ වුණේ. ජපානය චීනයේ හාබින් නගරේ කරගෙන ගිය මේකට අහුණු ස්ථිරකරුවන් හැඳින්නුවේ මරුතා කියලා. ඒකේ තේරුම දර කොට කියන එක. මේ අයට අනුව මේ මිනිස්සු කියන්නේ පර්යේෂණ වලට පාවිච්චි කරන පණ නැති ද්‍රව්‍ය විතරයි. මේ හින්දා ඕනම අමානුෂික වදයක් දෙන්න මේ විද්‍යාඥයෝ දෙපාරක් හිතුවේ නැහැ. මෙතන සිද්ධ වුණ දරුණුම පරීක්ෂණය තමයි විවිසෙක්ෂන් කියන්නේ. විද්‍යාඥයන්ට ඕන වෙනවා ලෙඩ රෝග හින්දා ඇඟේ අවයව වෙනස් වෙන හැටි බලා ගන්න. මෙයා මේ සිරකරුවන්ට එක එක ලෙඩ රෝග බෝ කරලා මෙයාලා පණ පිටින් ඉද්දිම කපලා ඇතුලේ තියෙන අවයව එළියට අරන් පරීක්ෂා කරනවා. එයාලා විශ්වාස කරේ රෝගියා මිය ගියොත් අවයවවල තත්ත්වය වෙනස් වෙනවා කියලා. මේ හින්දා මේ හැමදේම කරන්නේ මේ රෝගියාට සියදීද්දිමයි. යුද්ධය ඉවර වෙද්දී ජපානයේ මේ සියලු සාක්ෂි විනාශ කරන්න උත්සාහ කරනවා. හැබැයි පුදුම හිතෙන දේ තමයි මේ පරීක්ෂණය මෙහෙවපු සිරෝ ඉසියතුරු ප්‍රධාන විද්‍යාඥයන්ට කිසිම දඬුවමක් ලැබුණේ නැහැ. ඒ වෙද්දී මේ ප්‍රදේශයේ බලය අල්ලගෙන හිටිය ඇමරිකානු රජය මෙයාලට නිදහස ලබා දෙන්නේ මෙයාලා ගාව තියෙන වෛද්‍ය දත්ත ඇමරිකාවට ලබා ගැනීමේ කොන්දේසි උඩ. අදටත් ජපානයේ මේ ගැන කතා කරන්න අකමැති වුණත් ඉතිහාසයේ ලියවුණු මේ කළු පැල්ලම නම් කවදාවත් මකන්න බෑ. ඔයා හිතනවද ඔයා හරිම කරුණාවන්ත අහිංසක මිනිසෙක් කියලා? එහෙම හිතනවා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපි යම් මේ වීඩියෝ එකේ අන්තිම පරීක්ෂණය මොනවා වේද කියලා බලන්න. 1961 දී යේල් යුනිවර්සිටි එකේ ස්ටැන්ලි මිල්ග්‍රම් කරපු මේ පරීක්ෂණය මුළු ලෝකෙම කම්පණය කරන්නේ අපේ ඇතුලේ ඉන්න ඒ භයානක කීකරුකම එළියට දාමිනුයි. මේ පරීක්ෂණයට ආපු ස්වේච්ඡා සේවකයන්ට කිව්වේ මේක මතකය ගැන පරීක්ෂණයක් කියලා. මෙතනදි වෙන්නේ එක කාමරයකට දෙන්නෙක් දානවා. එක්කෙනෙක් ගුරුවරයෙක් වෙදී අනිත් එක්කෙනා ශිෂ්‍යයෙක් වෙනවා. හැබැයි රහස තමයි ශිෂ්‍යයා කියන්නේ නළුවෙක්. මෙයාට ඇත්තටම කරන්ට් එක වදින්නේ නැහැ. හැබැයි ගුරුවරයා වුණ සාමාන්‍ය මිනිසයා මේක දැනුනේ හිටියේ නැහැ.
මේ ශිෂ්‍යයා වැරදි පිළිතුරක් දෙන හැම වෙලාවකම ගුරුවරයාට ඉලෙක්ට්‍රික් ෂොක් එකක් ලබා දෙන්න ඕන කියලා අන්න කරලා තිබ්බා. මේක වෝල්ට් 15න් පටන් අරගෙන වෝල්ට් 450 දක්වා වැඩි කරන්න පුළුවන්. මේ පරීක්ෂණයට කලින් මනෝවිද්‍යාඥවරු අනාවකි පළ කරන්නේ 100%කටත් වඩා අඩු පිරිසක් මෙයාලට මාරාන්තික ෂොක් එකක් දෙයි කියලා. හැබැයි ප්‍රතිඵලය උනේ ලෝකෙම හොල්ලපු වෙනම දෙයක්. මේකට සහභාගී වුණ අයකින් 65%ක්ම අර ශිෂ්‍යයා මිය ගියා කියලා හිතන්න පුළුවන් මාරාන්තික වෝල්ට් 450කම විදුලි සර ලබා දීලා තියෙනවා. මේ අය දැඩි මානසික පීඩනයකින් දාඩි දාගෙන වෙවුලමින්මක් බලධාරයාගේ අනට කීකරු වෙලා තියෙනවා. දෙවන ලෝක යුද්ධය ඉවරනාට පස්සේ යුද්ධ අපරාධ කරපු නාසි නිලධාරීන්ව උසාවියට අරගෙන එනවා. එතකොට මේ හැමෝම කිව්ව එකම කතාවක්. ඒ තමයි අපි පෞද්ගලිකව මේ මිනිස්සු මරන්න කැමති උනේ නැහැ. හැබැයි අපේ ලොක්කෝ අපිට අණ කරපු හින්දා අපිට ඒක කරන්න සිද්ධ වුණා කියලා. ඉතින් මිල්ග්‍රම්ට දැනගන්න ඕන වෙනවා ඇත්තටම මිනිස්සෙක් තමන්ගේ ඉහළ නිලධාරියෙක් අණ කළ පළියට තවත් මිනිස්සෙක් මරන්න තරම් දරුණු වෙනවද කියන එක. අන්න ඒක පරීක්ෂා කරන තමයි මෙයා මේ විදුලිසර වද්දර පරීක්ෂණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාලා යන්න ගමන් අපේ වීඩියෝ එකට ලයික් එකක් උදාගෙන යන්න ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.